ජීවත් වෙන්න අපිට හුස්ම අවශ්‍යයි. වාහනයකටත් එහෙමයි. එන්ජිමක් ඇතුලේ සිද්ධ වෙන මහා පිපිරුම් දහස් ගණනකට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තීරණය කරන්නේ එකම එක නිමේෂයකින්. ඒ නිමේෂය පාලනය කරන්නේ ත්‍රොටල් බොඩිය. මේ කතාව පටන්ගන්නේ 1980 දශකයේදී. එතෙක් ලෝකය පාලනය කරපු කාබියුලේට යුගයේ නිමා කරමින් වඩාත් කාර්යක්ෂම EFI තාක්ෂණය ලෝකයට ආවා. එදා යාන්ත්‍රික කේබල් එකකින් ඇදුණු මේ කුඩා වැල් එක අද වෙද්දී සෙන්සර් සහ මෝටර් හරහා ඩ්‍රයිව් බයි වයර් තාක්ෂණය දක්වා පරිණාමය වෙලා තියෙනවා. ඒ කියන්නේ අද ඔබේ වාහනයේ හුස්ම ගන්නේ පරිගණකයක බුද්ධියෙන්. හැබැයි මේ හුස්ම හිරවුණොත් ඔබේ වාහනයේ පිකප් එක නැති වෙලා එන්ජිම නොසන්සුන් විදියට ගැස්සෙන්න පටන් ගත්තොත් වාහනය නවත්තලා තියෙද්දී නිතරම එන්ජිම ඕෆ් වෙනවනම් ඒ කියන්නේ ඔබේ ත්‍රොටල් බොඩිය ලෙඩ වෙලා කාලයක් තිස්සේ බැඳුණු දූවිල්ල සහ කාබන් නිසා ඒ සියුම් වෑල් එකට තවදුරටත් නිවැරදිව ක්‍රියා කරන්න බැහැ. ඒක නිකම්ම පිරිසිදු කිරීමක් නෙවෙයි. ඒක සැත්කමක්. වැරදි විදියට පිරිසිදු කළොත් හෝ නිවරදිව කැලිබ්‍රේට් නොකළොත් එන්ජිමී රිද්මය සදහටම බිඳෙන්න පුළුවන්. නවීන වාහනයකට අවශ්‍ය වෙන්නේ අත්දැකීම් සහිත දෑත් සහ නිවරදි තාක්ෂණය පමණයි. ඔබේ වාහනය කියන්නේ හුදෙක් යන්ත්‍රයක් නෙවී. ඒක ඔබේ ගමනී සහකරු. ඒ සහකරුට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න. මොකද නිවරදි හුස්ම ගැනීමක් කියන්නේ පරිපූර්ණ ගමනක්. ඉතින් හැමදාම මේ වගේ වාහන ලෝකී දැනුම සොයාගන්න ඔටෝ ග්‍රීන් අපිව ෆොලෝ කරන්න යන්න. එහෙනම් ජය වේවා.